පොඩ්ඩක් ඉන්න. ඔයා දැනගෙන හිටියද එතකොට ආ කියන වචනෙට තියෙන එක තේරුමක් තමයි ඉන්නවා කියලා කියන්නේ කියලා. ඒත් එක්කම ඔයාලට මතකද මම කලින් පාඩම් දෙකක දුන්නා am වලටත් ඉන්නවා කියන තේරුම තියෙනවා is වලටත් ඉන්නවා කියන තේරුම තියෙනවා කියලා. එතකොට ඒ වචන දෙක සම්බන්ධයෙන් මම උදාහරණ අරගෙන පැහැදිලිව කියලා දුන්නා. අද ඔයා මේ වීඩියෝ එකකින් ඉගෙන ගන්න යන්නේ ආ කියන වචනෙට ඉන්නවා කියන තේරුම කොහොමද අපි භාවිතා කරන්නේ කියලා. එහෙනම් දැන් ඔයාලට පේනවා ඇති මම මෙතන ලියලා දුන්නා am කියන්නේ ඉන්නවා. is කියන්නේත් ඉන්නවා. ආ කියන්නේත් ඉන්නවා. අපි මෙන්න මේ කොටස් දෙක ගැන කලින් ඉගෙන ගත්තා. කලින් වීඩියෝ දෙකකදී මම ඉගෙන ගත්තා. ඔයාලට මේ වීඩියෝ දෙක බලන්න බැරි වුණා නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ වීඩියෝ දෙකට අදාළ ලින්ක්ස් දෙක දාලා තියෙනවා. පළවෙනි පාඩමට අදාළ ලින්ක් එක සහ දෙවෙනි පාඩමට අදාළ ලින්ක් එක. ඒ ලින්ක් දෙකෙන් ගිහිල්ලා මේ am ගැනයි is ගැනයි ඉගෙන ගන්න. හරිම සරලව තියෙන්නේ. මේ විදිහටම මුල ඉඳලා පැහැදිලිව ඉගෙනීම් කරනවා. ඕකේ? එතකොට මේ වීඩියෝ දෙක බලන්න දැන් අද ඉගෙන ගන්න යන්නේ ආයක. මුලින් මේ වීඩියෝ දෙක බැලුවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් ඒක හරියට අල්ලගන්න. ඕකේ මේ වීඩියෝ දෙක බලලා තියෙන අය මේක මුල ඉඳලා ඉගෙන ගන්න. එහෙනම් are කියන වචනෙට තියෙන එක තේරුමක් තමයි ඉන්නවා කියන එක. ඒත් ඔයාලට මතක ඇති මේ am කියන කෙනා පාවිච්චි කරේ I සමග පමණයි. I එක විතරයි ලෝකේ am පාවිච්චි කරන්නේ. ඒතකොට is පාවිච්චි කරේ කාත් එක්කද? ඔයාලට මතක ඇති she, he, it, අමල්, කමල්, සුනිල්, father, mother අන්න ඒ වගේ කට්ටියත් එක්ක is පාවිච්චි කරා. දැන් අපි ආයක පාවිච්චි කරන්නේ කාත් එක්කද? අපි කියන වචනේ කාත් එක්කද පාවිච්චි කරන්නේ? පාවිච්චි කරන්නේ you, we, they, friends, teachers, doctors ඔය වගේ ගොඩාක් කට්ටියගේ friend විතරක් නෙමෙයි friends. s අකුරක් දාන්න ඕනේ. friend එකට s අකුරක්. එතකොට ඒක බහුවචන වෙනවා. doctor විතරක් නෙමෙයි doctor එකට s දාලා doctors කරන්න ඕනේ. එතකොට ඒක බහුවචන වෙනවා. පැහැදිලිද? දැන් අපි අන්න ඒ වචන ටික මොනවාද කියලා බලමු. එහෙනම් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ කියන වචනේ කොයි වගේ පුද්ගලයෝ එක්කද පාවිච්චි කරන්නේ කියලා. ඉන්නවා කියන අදහස එන විදිහට. එතකොට you ඔයාලා, we අපි, they එයාලා, ඔවුන්, friends ඔයාලට පේන්නේ නැති මේ friend එකට අවසානට s අකුරක් දාලා මම මේ රතු පෑනේ රවුන්ඩ් කරලා තිනවා. ඒ කියන්නේ එක යාළුවෙක් ගැන නෙමෙයි කතා කරන්නේ යාළුවෝ ගොඩක් ගැන කතා කරන්නේ. යාළුවෝ friends යාළුවෝ. boys අන්න ඒකෙත් පේන්නේ නැති boy කියන වචනේ අවසානට s අකුර දාලා ඒකත් රතු පෑනේ රවුන්ඩ් කරලා තිනවා. ඒ කියන්නේ එක boy කෙනෙක් එක පිරිමි ළමයෙක් ගැන නෙමෙයි කතා කරන්නේ පිරිමි ළමයි ගොඩක් ගැන කතා කරන්නේ. boys පිරිමි ළමයි මතකද? you ඔයාලා, we අපි, they එයාලා, ඔවුන්, friends යාළුවෝ, boys පිරිමි ළමයි. එහෙනම් you කියලා කියන්නේ ඔයා එහෙම නැත්නම් ඔයාලා ඉන්නවා. ආයේ තේරුම ඉන්නවා කියලානේ කියන්නේ. ඒතර you කියන්නේ ඔයාලා ඉන්නවා. we කියන්නේ අපි. කියන්නේ ඉන්නවා. එතකොට we කියන්නේ අපි ඉන්නවා. ඕකේ? they කියන්නේ එයාලා එහෙම නැත්නම් ඔවුන්. එතකොට they කියලා කියන්නේ එයාලා ඉන්නවා. එහෙම නැත්නම් ඔවුන් ඉන්නවා. පැහැදිලිද? ඉතාමත්ම සරලව යන්නේ. මුල ඉඳලමයි යන්නේ. ඕකේ? ඒ නිසා හොඳ මීටරෙන් හොඳ අවබෝධයෙන් ඉන්න. friends යාළුවෝ ඉන්නවා. friends යාළුවෝ ඉන්නවා. boys පිරිමි ළමයි. boys පිරිමි ළමයි ඉන්නවා. ඕකේ? පැහැදිලිද? එහෙනම් මෙයාලා දැන් ඉන්නේ කොහෙද? මෙයාලා ඉන්නේ කොහෙද කියන එක තමයි ඊට පස්සේ අපි ඉගෙන ගන්න යන්නේ. ඕන දැනට අපි කොටස් දෙකක් ඉගෙන ගත්තා. මේ තියෙන්නේ පළවෙනි කොටස. මේ පළවෙනි කොටස. ආයක කියන්නේ දෙවෙනි කොටස. දැන් අපි වාක්‍යයක් නිර්මාණය කරන්න යන්නේ.
එතකොට මේ වාක්‍යයක් නිර්මාණය කරද්දී තව කොටස් මොනවාද එකතු වෙන්න ඕනේ. අපි ඉස්සරහට බලමු මොනවාද මේ කොටස් කියලා. හොඳ අවබෝධයෙන් ඉන්න වීඩියෝ එක පටන් ගත්ත තැන මුල ඉඳලා අග වෙනකම්ම හොඳ අවබෝධයෙන් හිටියොත් ඔයාට මුල ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයාට මේ දේවල් ඉගෙනගෙන ලස්සනට ඉංග්‍රීසි කතා කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මම මේ හැම දෙයකටම අනිවාර්යෙන්ම ඔයාට උදව් කරනවා. අපි බලමු ඊළඟ කොටස. එහෙනම් දැන් මම දාලා තියෙනවා එයාලා කොහෙද ඉන්නේ? යමක් ඇතුලේද, ළඟද, ඉදිරි පිටද, පිටුපසද? ඇතුලේ කියන අදහස දෙනවා ඉන් කියන වචනේ. ඉන් කියන්නේ ඇතුලේ. මේ වචන ශබ්ද කරන හැටිත් මම දාලා තියෙනවා. ඔයාලට ඒක තවත් පහසුයි. මගේ ඔන්ලයින් ක්ලාසස් වලත් මේ විදියටම පැහැදිලිව හැමදේම ශබ්ද කරන තැන ඉඳලා කියලා දෙනවා. ඕකේ? ශබ්ද කරන එක ඒකේට උදාහරණ හැමදේම මුලින් ඉඳලා සරලවම කියලා දෙනවා. එහෙනම් ඉන් ඇතුලේ. නිය ළඟ මේ නිය ළඟ නියර් කියලා හැම කියන්න එපා. ඕකේ? නියර් කියන්න එපා. නිය ළඟ. in front of ඉදිරි පිට. in front of ඉදිරි පිට. behind පිටුපස. behind පිටුපස. in ඇතුලේ, near ළඟ, in front of ඉදිරි පිට, behind පිටුපස. එහෙනම් මෙතන ඒ වගේ කොටස් හතරයි මම දීලා තියෙන්නේ. ගොඩාක් දාගත්තාම මේක ඔයාලට තේරුම් ගන්න අපහසුයිනේ. ඒ නිසා තමයි මම මේකෙන් හතරක් විතරක් ගත්තේ. එතකොට ඔයාලට හරියට වැඩි අල්ල ගන්න පුළුවන්. වැඩි අල්ලගත්තට පස්සේ ඔයාට ඊට වඩා දේවල් ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම බේසික් එක දාගන්න තමයි ඕනේ. මොකද අපි මේ මුල ඉඳලම ඉංග්‍රීසි ඉගෙන ගන්න තුන්වෙනි පාඩමනේ. ඒතකොට තුන්වෙනි පාඩමේම වැඩේ ටිකක් අමාරු වෙන මේ ඔක්කොම ගොඩ ගහගත්තොත් තේරෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔන්න තියෙනවා පළවෙනි කොටසට මෙන්න මේ ටික තියෙනවා. මේ පළවෙනි කොටස යටතේ මේ ටික තියෙනවා. දෙවෙනි කොටස යටතේ මේ ඉන්නවා කියන වචනේ විතරයි තියෙන්නේ. ඕකේ? තුන්වෙනි කොටස යටතේ in ඇතුලේ, near ළඟ, in front of ඉදිරි පිට, behind පිටුපස ඔය වචන හතර තියෙනවා. මේ හැම එකම ශබ්ද කරන විදිහක් දාලා තියෙනවා. මේ වෙනකන් ඔයා කවදාවත් ඉංග්‍රීසි ඉගෙනගෙන නැතත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඉඳලා ඉගෙන ගන්න. දැන් ඉඳලා ඉගෙන ගන්න ඔයාට අනිවාර්යයෙන් මේ ඉංග්‍රීසි පුළුවන් වෙනවාම තමයි. මේක මේ අමුතු විද්‍යාවක් නෙමෙයි මේක. පැහැදිලිද? ලොකු සමීකරණ අරම්මනම් තියෙන දෙයක් නෙමෙයි. අපි අපේ අදහස් වමාරු කරගන්න ගන්න භාෂාවක්. මේකට බය වෙන්න එපා. වැරදි කතා කරන්න. වැරදි කතා කරන්න. පැහැදිලිද? වැරදි ඉගෙන ගන්න. එතකොට තමයි මේක සෙට් වෙන්නේ. පැහැදිලිද? රයිට්. අපි එහෙනම් හතරවෙනි කොටසට යමු. මේ කොටස් තුنين පස්සේ තව කොටසක් එකතු වෙන්න එපා. ඉන්න තැනක් ගැන කතා කරන්න බෑ. බැංකුවක් ඇතුලේද? නේද? ෂොප් එකක් ඇතුලේද? කාමරයක් ඇතුලේද? ගෙයක් ඇතුලේද? අපි මේ ටිකත් බලමු. මොනවාද කියලා. එහෙනම් දැන් ඔන්න මම ස්ථාන පහක් දාලා තියෙනවා. the house ගෙදරට house කියලා කිව්වට අපි වාක්‍යයක් ඇතුළට එද්දී ඒක නිකම්ම house කියන්නේ the house. මම ඒක කලින් වීඩියෝ වලත් කිව්වා අපි නිතර ජීවත් වෙන නේද? හැමදාම ජීවත් වෙන ගෙදර the house. ඊට පස්සේ කාමරය the room කාමරය. අපි නිදා ගන්න විවේක ගන්න කාමරය the room. ඊට පස්සේ the hotel හෝටලය. අපි නිතර පාටි එකකට හරි කෑම කන්න හරි ගෙදර කට්ටියත් එක්ක හරි යාළුවොත් එක්ක හරි යන හෝටලය the hotel. the bank බැංකුව සල්ලි ගන්න සල්ලි දාන්න ලෝන් එකක් ගන්න ඔය වගේ දේවල් වලට නිතර යන බැංකුව the bank. the shop වෙළඳසැල හාල් ටිකක් පරිප්පු ටිකක් සීනි ටිකක් බිත්තර ටිකක් නේද? ඔය වගේ දේවල් ටිකක් ගන්න නිතර යන කඩේ the shop. මතකද? the house ගෙදර, the room කාමරය, the hotel හෝටලය, the bank බැංකුව, the shop වෙළඳසැල. ඔන්න දැන් ස්ථාන පහකුත් මම දාලා තියෙනවා. ඒ ස්ථාන පහ මම අංක 4 යටතේ දාලා තියෙනවා. දැන් මේ අංක 4 යටතේ තියෙන මේ ස්ථාන ටිකයි අංක 3 යටතේ තියෙන මෙන්න මේ වචන ටික මේවට අපි කියනවා prepositions කියලා. නම එච්චර ලොකුට හිතන්න යන්න එපා. මෙන්න මේ වචන ටිකයි මේ අංක 2 යටතේ තියෙන මෙන්න මේ තනි වචනේ
කියන වචනේ අංක 1 යටතේ තියෙන මේ පුද්ගලයන්ගෙන් එක්කෙනෙකුයි ගත්තාම හරි ලස්සන වාක්‍යයක් අපිට හදා ගන්න පුළුවන්. හරිම පැහැදිලි. දැන් එහෙනම් ඔයාලට තියෙන්නේ මොකක්ද? මෙන්න මේ කොටස් හතර එකට සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ. අය මේ වගේ මාළුකෝ අප්‍රංශන අපි එකක් අරගෙන සම්බන්ධ කරලා බලමුද? මෙතනින් අපි ගමු you ඔයා. එතකොට ඔයා ඉන්නවා you are. ඇතුලේ in මොකක් ඇතුලේද? the house. You are in the house. You are in the house. ඔයා ඉන්නවා ගේ ඇතුලේ. right. එහෙනම් පළවෙනි වාක්‍යය අපි හැදුවා ඔයා ඉන්නවා ගේ ඇතුලේ කියලා. මෙතනින් අපි ගත්තා ඔයා. බලමු මාව නැත්නම් ලොකෝට හිතන්න එපා. මේ කොටස් ටිකත් එක්ක මම වාක්‍ය ටික පැහැදිලි කරලා දෙන්නම්. මුලින් ඉඳලා මොකද මම මෙතෙන්ට වැහෙන්න ගියොත් එහෙම ඔයාලට වාක්‍ය හරියට පේන්නේ නැති නිසා. එහෙනම් අපි මුලින්ම ගත්තා ඔයා you ඉන්නවා are. You are in ඇතුලේ the house ගෙදර. එතකොට ඔයා ඉන්නවා ගෙදර ඇතුලේ. You ඔයා are ඉන්නවා in the house ගෙදර ඇතුලේ. අපි කෙනෙකුට කියනවා මේ ඔයා ගේ ඇතුලේ ඉන්නේ. You are in the house. ඔයා ගෙදර ළඟ ඉන්නේ. ඔයා ගෙදර ළඟ ඉන්නේ. මෙන්න ඔයා you. ඉන්නවා ළඟ දැන් near ගන්න. in ගත්තේ ඇතුලේ කියන්න. ළඟ කියන්න near the house. You are near the house. ඔයා ඉන්නේ ගෙදර ළඟ. එතකොට ඔයා ඉන්නේ ගෙදර ඉස්සරහා. මම කෙනෙකුට කියනවා ඔයා ඉන්නේ ගේ ඉස්සරහානේ. You are ඉස්සරහා නැත්නම් ඉදිරි පිට in front of. You ඔයා are ඉන්නවා ඉදිරි පිට in front of the house ගෙදර. ඔයා ඉන්නේ ගෙදර ඉදිරි පිට. ඔය කොටස් හතර පිළිවෙලට එකතු වෙන්න ඕනේ. අපිට කවදාවත් මේ හතරවෙනියට තියෙන කොටස ගෙනල්ලා මෙහෙට දාන්නවත් එහෙම මුකුත් කරන්න බෑ. ඒවා වෙනස් කරන්න බෑ. එතකොට දැන් මට කියන්න ඕනේ මේ ඔයා ඉන්නේ ගේ පිටිපස්සේනේ. You are පිටිපස්සේ. behind the house. You are behind the house. ඔයා ඉන්නේ ගේ පිටිපස්සේ. You are behind the house. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේම සරලව ලස්සනට මුල ඉඳලා ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වීම කරන්න අගෝස්තු 17 වෙනිදා. ඒ කියන්නේ මේ මාසේ 17 වෙනිදා රාත්‍රී 7:30ට පටන් ගන්නවා මගේ මුල ඉඳලම ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වීම කරන පාඨමාලාව. ඉතින් එහෙම ඔයා කැමති නම් මෙතන තියෙනවා මගේ WhatsApp නම්බර එක 077 86 52 170. ඒකට ඔයාගේ නම මට මෙසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම ඔයාට ඒකට සම්බන්ධ වෙන්න අවස්ථාව දෙනවා. පළවෙනි දවසේ ඔයාට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. නොමිලේ සම්බන්ධ වෙලා පුහුණු වීම කරන්න පුළුවන්. ඇත්තටම මම මේ වගේ මෙච්චරම සරලවම ඉගෙනීම් කරනවාද? ඔයාට මේ දේවල් තේරෙනවද? ඒවත් එක්ක ඔයාගේ ඉංග්‍රීසි භාෂාව දැනුම හදාගන්න පුළුවන්ද? ඔයාට ඉංග්‍රීසියෙන් කතා කරන්න මගෙන් ලොකු සපෝට් එකක් ගන්න පුළුවන්ද කියන එක ඔයාට පළවෙනි දවසේ නොමිලේ සම්බන්ධ වෙලා බලන්න පුළුවන්. කිසිම මුදලක් පළවෙනි දවසේ ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ කෝස් එක ඔයා පළවෙනි දවසේ සම්බන්ධ වුණාට පස්සේ අපි කෝස් එක තියෙනවා සතියේ දවස් 3ක්. මේක අවුරුදු ගණන් ඉගෙන ගන්න බෑනේ ඉංග්‍රීසි නේද? සතියේ දවස් 3ක් තියෙනවා. සමුදා, බදාදා, සිකුරාදා. ওই දවස් තුනම රාත්‍රී 7:30 ඉඳලා 9:30 වෙනකම් තියෙනවා. සතියේ දවස් 3ක් තියෙනවා. රාත්‍රී 7:30 ඉඳලා 9:30 වෙනකම්. ඒ විදිහට මාස දෙකක් තියෙනවා. ඒ මාස දෙකටම ආය කිරීම වෙන්නේ රුපියල් 5000ක මුදලක් පමණයි. මුලින්ම මුදල් ගෙවීම කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් පළවෙනි දවස නොමිලේ සම්බන්ධ වෙලා බලන්න. ඕකේ අපි එහෙනම් ඊළඟ උදාහරණ ටිකත් අරගෙන බලමු. එහෙනම් මම මුලින් පැහැදිලි කරලා දීපු වාක්‍ය පහවට පැහැදිලිද මේ you අරගෙන you are in the house ඔයා ඉන්නවා ගේ ඇතුලේ. you are near the house ඔයා ඉන්නවා ගෙදර ළඟ. You are in front of the house ඔයා ඉන්නවා ගෙදර ඉස්සරහා. You are behind the house ඔයා ඉන්නවා ගෙදර පිටිපස්සේ.
දැන් අපි මෙතනින් වෙන පුද්ගලයෙක් භාවිතා කරමු. දැන් u එකත් එක්ක අපි කිව්වා. u එකත් එක්ක මේ කොටස් ටික කිව්වා. ඊට පස්සේ මම මේ ලොකුවට වචන ලියලා උදාහරණයකුත් දාලා දෙනවා. u ඔයා ඉන්නවා in ඇතුලේ the house ගෙදර. you are in the house. ඔයා ඉන්නවා ගේ ඇතුලේ. දැන් මේ උදාහරණේ එතකොට මෙතනදී අපි u වෙනුවට මෙතනින් වෙන පුද්ගලයෙක් ආදේශ කරන්න යනවා. ඕකේ? එතකොට මෙතනොත් මේ පුද්ගලයාත් එක්ක මේ වචන හතරෙන් අපිට ගැළපෙන වචනයක් ආදේශ කරගන්න පුළුවන්. මෙතනුත් කැමති වචනයක් ගන්න පුළුවන්. හැබැයි ආයක වෙනස් වෙනවද? ආ කියන වචනේ වෙනස් වෙනවද? නෑ. ආයක වෙනස් වෙන්නේ නෑ. ඒක ඒ විදිහටම යනවා. right? එහෙනම් මෙන්න මේ කොටස් තුන තමයි වෙනස් වෙවි යන්නේ. ආයක ඒ විදිහටම තියෙනවා. right? හරි. එහෙනම් අපි බලමු. දැන් අපි ගමු මෙතනින් අපි v කියන එක. දැන් ඔයාලට කියන්න ඕනේ අපි ඉන්නේ ගෙදර ඇතුලේ කියලා. ඔයාගේ සහෝදරයෝ දෙතුන්දෙනා එක්ක සහෝදරියත් එක්ක ඔයාගේ යාළුවෝ කට්ටියත් එක්ක ගේ ඇතුලේ ඉන්නවා. අපි මෙන්න අපි මෙතන දිනවා අපි දැන් අපි මුලින්ම ගත්තනේ u අංගයකට දැන් දෙවෙනි මේ 3 4 5. ඕකේ? එහෙනම් අපි දැන් මේ අංග දෙවෙනි එක v තමයි භාවිතා කරන්න යන්නේ. දැන් ඔයාලට කියනවා අපි ඉන්නේ ගෙදර ඇතුලේ. මෙන්න අපි v ඉන්නවා in the house. We are in the house. We are in the house. අපි ඉන්නේ ගේ ඇතුලේ. දැන් ඔයාලට කියනෝනේ අපි ඉන්නේ ගෙදර ළඟ. කොහේ හරි ගිහිල්ලා එන ගමන් ඔයාගේ අම්මා හරි තාත්තා හරි කෝල් කරනවා. පුතේ ඔයා කොහෙද ඉන්නේ? ඔයාලා කොහෙද ඉන්නේ? ඔයාගේ සහෝදරයා හරි සහෝදරිය හරි යාළුවෝ හරි කොහේ හරි ගිහිල්ලා එන ගමන්. ඔයා කියනවා අම්මේ මේ අපි ගෙදර ළඟ ඉන්නේ. අපි we are ළඟ near the house. We are near the house. We are near the house. We are near the house. අපි ගෙදර ඉස්සරහා ඉන්නේ. මෙන්න ආයෙත් අපි. okay අපි ඉන්නවා we are ඉස්සරහා in front of the house. We are in front of the house. We are in front of the house. Okay? We are in front of the house. එතකොට අපි ගෙදර පිටිපස්සේ ඉන්නේ. We are behind the house. We are behind the house. අපි මේ ගෙදර පිටිපස්සේ ඉන්නේ. We are behind the house. දැන් අපි දේකත් එක්ක භාවිතා කරමු. ඔයාලට කියන්නුනේ එයාලා ඉන්නේ ගේ ඇතුලේ. එයාලා ඉන්නවා in the house. They are in the house. එයාලා ඉන්නේ ගෙදර ළඟ. They are near the house. They are near the house. එයාලා ඉන්නේ ගෙදර ඉස්සරහා ඉදිරි පිට. They are in front of the house. They are in front of the house. එයාලා ඉන්නේ ගෙදර පිටිපස්සේ. They are behind the house. They are behind the house. They are behind the house. දැන් අපි මෙතන යාළුවෝ ගමු. යාළුවෝ ඉන්නේ ගේ ඇතුලේ. යාළුවෝ friend එකට s අකුර ශබ්ද වෙන්න ඕනේ. එතකොට තමයි බහුවචන වෙන්නේ. Friends are. Friends are. මෙතන s අකුර නිකන් බෝඩ් එකේ විතරක් තිබිලා වැඩක් නෑ. s අකුර කටින් එළියට එන්න ඕනේ. Friends are. Friends are. යාළුවෝ ඉන්නවා. කොහෙද ඉන්නේ? ගේ ඇතුලේ. Friends are in the house. 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 යාළුවෝ ඉන්නේ ගෙදර ළඟ. Friends are. යාළුවෝ නම් friends. ඉන්නව නම් friends are ගෙදර ළඟ. Near the house. යාළුවෝ ඉන්නේ ගෙදර ඉස්සරහා. ගේ ඉදිරි පිට. Friends දැන් හදන්න බලන්න friends මේක are ඉදිරි පිට in front of the house. යාළුවෝ ඉන්නේ ගෙදර පිටිපස්සේ. Friends are behind the house. Friends are behind the house. දැන් පිරිමි ළමයි boys. boy නෙවෙයි boys.
පිරිමි ළමයි ඉන්නවා boys are. ගේ ඇතුලේ. ඇතුලේ නම් in මෙතනින් in. කොහෙද? ගෙදර the house. Friend boys are in the house. Boys are in the house. Boys are in the house. පිරිමි ළමයි ඉන්නේ ගෙදර ළඟ. Boys are near the house. Boys are near the house. ළඟ කියන අදහස් දෙන්න near. මේ හතරෙන් එකයි දාන්නේ. හතරම එකපාර කියයි යන්නේ. මේ places පහෙන් එකයි ගන්නෙ. පැහැදිලි නේද? right. එතකොට පිරිමි ළමයි ඉන්නේ ගෙදර ළඟ. එතකොට දැන් ඔයාලට කියන්න ඕනේ පිරිමි ළමයි ඉන්නේ ගෙදර පිටිපස්සේ. මෙතන පිරිමි ළමයි boys ඉන්නවා නම් are පිටිපස්සේ behind ගෙදර නම් the house. Boys are behind the house. Boys are behind the house. එහෙනම් මේ පුද්ගලයෝ පස් දෙනාත් එක්කම මම අරගෙන කිව්වා. හැබැයි මම ස්ථානවලදී ස්ථාන පිළිබඳව කතා කරද්දී මේ the house කියන වචනේ විතරයි දැනට ගත්තේ. අපි මෙතනින් එක පුද්ගලයෙක් අරගෙන you කියන කෙනා අරගෙන මේ ස්ථාන පහම දාලා බලමු. ඕකේ? දැන් ඔයාලට කියන්න ඕනේ ඔයා ඉන්නේ කාමර ගෙදර ඇතුලේ. you ඉන්නවා නම් එදින් you are ඔයා ඉන්නේ you වලට එකතු වුණා. එකෙන් පස්සේ in එකතු වුණා. you are in ගෙදර the house එකතු වුණා. දැන් ඔයාලට කියන්න ඕනේ මේ ඔයා ඉන්නේ කාමරය ඇතුලේ. you ඔයා ඉන්නේ in දැන් මේ the house වෙනුවට මොකක්ද දාන්නේ? the room. you are in the room. you are in the room. ඔයා ඉන්නේ කාමරය ඇතුලේ. come out එළියට එන්න. you are in the room. you are in the room. ඔයා ඉන්නේ කාමරය ඇතුලේ. දැන් ඔයාලට කියන්න මේ ඔයා ඉන්නේ හෝටලේ ඇතුලේ නේද? ඔයා හෝටලේ ඇතුලේ ඉන්නේ. ඔයා you ඉන්නවා ඇතුලේ in හෝටලය the hotel. you are in the hotel. you are in the hotel. ඔයා ඉන්නේ බැංකුව ඇතුලේනේ. ඔයා ඉන්නේ බැංකුව ඇතුලේ. ඔයා ඉන්නේ බැංකුව ඇතුලේනේ. you are in the bank. 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 ඔයා ඉන්නේ කඩේ ඇතුලේ ෂොප් එක ඇතුලේනේ ඔයා ඉන්නේ. you are in කඩය වෙළඳසැල the shop. you are in the shop. කොහොමද එනම් කිව්වේ? ඔයා ඉන්නේ ගේ ඇතුලේ. ඔයා ඉන්නේ ගේ ඇතුලේ. ඔයා ඉන්නේ ගේ ඇතුලේ. you ඉන්නවට are in the house. you are in the house. මේ දෙන්නේ උඩින් එක තමයි දාලා තියෙන්නේ. එතකොට ඔයා ඉන්නේ කාමරය ඇතුලේ. you are in the room. දැන් the house කියන දැනට the room ස්ථානය තමයි වෙනස් වෙන්නේ. you are in the room. ඔයා ඉන්නේ හෝටලය ඇතුලේ. you ඔයා ඉන්නවා ඇතුලේ in හෝටලය the hotel. you are in the hotel. ඔයා ඉන්නේ බැංකුව ඇතුලේනේ. you are in the bank. you are in the bank. ඔයා ඉන්නේ වෙළඳසැල ඇතුලේනේ, කඩේ ඇතුලේනේ. ඔයා නම් you are in the shop. right? එහෙනම් පැහැදිලිද? දැන් ඔයා try කරන්න ඕනේ. මම කියලා දුන්නේ මේ you එක. you එක තමයි කියලා දුන්නේ. in දාලා මේ places. ඊට පස්සේ මේ පුද්ගලයෙක් කියලා දුන්නා. okay? එතකොට දැන් ඔයා try කරන්න අපි ඉන්නේ ගේ ඇතුලේ. දැන් මෙතන එනකොට අපි we are in the house. අපි ඉන්නේ කාමරය ඇතුලේ. we are in the room. අපි ඉන්නේ හෝටලේ ඇතුලේ. we are in the hotel. අපි ඉන්නේ බැංකුව ඇතුලේ. we are in the bank. අපි ඉන්නේ shop එක ඇතුලේ. වෙළඳසැල ඇතුලේ. we are in the shop. අන්න එහෙම ඒවා වෙනස් කර දාන්න දැන් ඔයා try කරන්න. වීඩියෝ එක මුල ඉඳලා බලවනම් ඔයාලට හරියටම පැහැදිලි ඇති කොහොමද මේ වැඩේ වුනේ කියලා. මම මුලින්ම මොකද කරේ? මම මුලින්ම කිව්වා am සහ is කියන කොටස් ටික අපි කලින් වීඩියෝස් දෙක ඉගෙන ගත්තා කිව්වා. ඒ පිළිබඳව මේකේ description එකේ පහළ link දෙක දාලා තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි ඉගෙන ගන්න පටන් ගත්තේ ආ වලට ඉන්නවා කියන තේරුම තියෙනවා කියලා.
ඊට පස්සේ මම කිව්වා ආයක භාවිතා කරන්නේ කවුරු එක්කද? you ඔයා, we අපි, they එයාලා, ඔවුන්, friends යාළුවෝ, boys පිරිමි ළමයි මේ පස් දෙනා එක්ක විතරක්ම නෙමෙයි. බහුවචන ඕනම නාම පදයක් එක්ක ගන්න පුළුවන්. බහුවචන. දැන් doctors, teachers, lawyers, engineers, managers, right? අන්න ඒ වගේ ඕනම බහුවචන නාම පදයක් මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. ඒවට ඊට පස්සේ ආ එකතු වෙනවා. ඊට පස්සේ ඉන්න මොකක් ඇතුලේද? මොකක් ළඟද? ඉන්නේ මොකක් ඇතුලේද? මොකක් ළඟද? මොකක්ද ඉදිරියෙන්ද? මොකකට පිටුපසින්ද කියලා මෙන්න මේ වචන හතරක් කියලා දුන්නා. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ ස්ථාන ඒ වචන වලින් පස්සේ ස්ථාන පහක් මන් දාලා දුන්නා. The house ගෙදර, the room කාමරය, the hotel හෝටලය, the bank බැංකුව, the shop වෙළඳසැල. ඊට පස්සේ මං කිව්වා ඔයා ඉන්නේ ගෙදර ඇතුලේ. You are in the house. පැහැදිලිද? ඔන්න ඔය විදියට පියවරෙන් පියවර ඊ타ත්ම සරලව හරිම පැහැදිලිව මම මේ කොටස් ටික ඔයාලට කියලා දුන්නා. ඉතින් මේක බැරි නම් වැඩකුත් නැහැ. පැහැදිලිද? ඉංග්‍රීසි මොකුත්ම බැරි කෙනෙකුටවත් මේක අල්ල ගන්න පුළුවන්. මොකද මේ වචන ශබ්ද වෙන විදිහත් එක්ක මම දාලා තියෙනවා. පේන හැටි. හැම වචනයක්ම ශබ්ද වෙන විදිහත් එක්ක දාලා තියෙනවා. එතකොට මහා ලොකු මහදැනුමුත් එක්ක වෙන්න ඕනේ නැහැ. ඇත්තටම මම මේක ගන්නන්නේ මේ මහා ලොකු මේ ඉංග්‍රීසි දැනුමක් තියෙන මහදැනුමුත් ගන්න නෙමෙයි. මුල ඉඳලම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතියි. ඔයා කැමති නම් ඉංග්‍රීසි මුල ඉඳලම ඉගෙන ගන්න. මේක ඔයාට තමයි. වෙන කාටවත් නෙමෙයි. මේ අවස්ථාව ඔයාට තමයි. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනවත් ගන්න. ඒත් එක්කම මතකද මේ මාසේ 15 වෙනිදා මේ මාසේ 17 වෙනිදා මගේ අලුත්ම ඔන්ලයින් ඉංග්‍රීසි කතා පුහුණු පාඨමාලාව පටන් ගන්නවා. මේ වගේම සරලව මුල ඉඳලා හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් තියෙනවා නම් මම කලින් මගේ WhatsApp නම්බර් එක දාලා තිබුණා. මේ ස්ක්‍රීන් එකෙත් මම මෙතන දාලා තියෙනවා. ඒකට ඔයාගේ නම මට මැසේජ් එකක් දාන්න. මේවා ඉගෙන ගන්න. ඔන්ලයින් පන්තියට සම්බන්ධ වුණා හෝ නැතා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ඉංග්‍රීසි ටික ඉගෙන ගන්නයි ඕනේ. මේක ඔයාට මේ වෙනකම් බැරි වුණා නම් මගින් ගන්න. මේවා මගින් ඉගෙන ගන්න. මගින් මේ දේවල් ගන්න. මම අනිවාර්යෙන් ඔයාට ඉංග්‍රීසි කතා කරන මට්ටමට මේ පාඩම් මාලාව අරන් යන මම තමයි. පැහැදිලිද? ඔයා දවසක මාත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න. මම ඔයාගෙන් තමයි ඉගෙන ගත්තේ. ඒව ස්ටුඩන්ට්ස්ලා මට කතා කරනවා. මගේ කෝසස් වල දරුවෝ මට කතා කරලා කියනවා සර් ඔයා නිසා තමයි මම මේ දේවල් ටික කරගත්තේ. ඉතින් ඔයාට ඒ තරට යන්න පුළුවන්. බය වෙන්න කිසිම දෙයක් නැහැ. මගේ ෆුල් සපෝට් එක, උපරිම සපෝට් එක ඔයාට තියෙනවා. රයිට් එහෙනම් මේ වගේම දැන් මේක තුන්වෙනි පාඩමනේ. මේ පාඩම් මාලාවක් තමයි ඉස්සරහට යන්නේ. හතරවෙනි පාඩමත් එක්ක හම්බ වෙමු. ඒකෙත් මේ වගේම ලස්සනට කියලා දෙනවා. ඉතින් ඔයා මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. එමනම් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා පොඩි support එකක් අපිට දෙන්න. අපි පොඩ්ඩක් දිරිමත් කරන්න පුළුවන් channel එක subscribe කරලා ඒත් එකම online class එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඒ සම්බන්ධ වෙන්න. මේවා සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ තියෙන නම්බර් එකට මට call එකක් දාන්න. හැම වෙලෙම නම් මට answer කරන්න වෙලාවක් නැති වෙයි. හැබැයි ඔයා voice message එකක් හරි දැම්මොත් මම ඒකට reply එකක් දෙනවා. නැත්නම් මම free time එකකට ඔයා call එක වගේ call එක ආවොත් මම අනිවාර්යෙන් answer කරලා ඔයාට කියලා දෙනවා. ඕකේ සජීවීව හැමදේම පැහැදිලිව ඉගෙන ගන්නත් පුළුවන්. right? ඕකේ online class එකට සම්බන්ධ වුණා මම record ඒත් එකම ඔයා මතක තියාගන්න දැන් online class එකේදී ඔයාලා ගොඩක් කාර්යබහුල කට්ටිය කාර්යබහුලත්වයත් එක තමයි මේ දේවල් ඉගෙන ගන්න. එතකොට recording එක අනිවාර්යයෙන්ම class එකේ දෙනවා. සජීවීව ඒ දවසේ ඒ වෙලාවට ඇවිල්ලා උගන්වනවා recording එක. පන්තියේ recording එක අනිවාර්යෙන් දෙනවා. එතකොට සම්බන්ධ වෙන්න බැරි වුණත් ඔයාලට recording එක බලලා ඉගෙන ගන්න පුළුවන්. ඒත් එකම එදිනෙදා භාවිතයට අවශ්‍ය සරලම ඉතාම සරල ඉංග්‍රීසි වාක්‍ය 5000ක පොතක් දෙනවා. ඒත් එකම ඉංග්‍රීසි භාෂාව කතා කරන්න අවශ්‍ය ක්‍රියාපද, නාමපද, නාම විශේෂණ පද පැහැදිලිද? ඔන්න ඕවා තියෙන පොතකුත් ඔයාලට ලබා ගන්න පුළුවන්. right. okay. then that's enough for the day. අපි තවත් වීඩියෝ එකක් එක්ක හම්බෙමු. මතකද එහෙනම් ඔන්න අපි දැන් ඉගෙන ගත්තා ආ කියන කොටස am සහ is කලින් ඉගෙන ගත්තා. එතකොට දැන් අපි am, is, are කියන වචන තුනම ඉගෙන ගත්තා.
ඒවට තියෙන ඉන්නවා කියන තේරුම යටතේ තමයි ඉගෙන ගත්තේ. Okay? Right. So goodbye and take care.